සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. සූර්යයා කියන්නේ ගමයි දහඩියයි අදිෂ්ඨානයයි සංකේතවත් කරන චරිතයක්. ඔහු ඉපදුනේ නගරයේ එලි දැකපු නැති බිත්ති පුපුරා ගිය දුප්පත් පැල්පතක. ඔහුගේ ජීවිතේ සරල වුණාට පවුලට තිබුණු ආදරය අපමණයි. සූර්යයාට තිබුණේ හීන කන්දක්. විශේෂයෙන්ම ඉංජිනේරුවෙක් වෙලා මුළු ගමටම ආලෝකය දෙන්න. ඒත් ඒ හැම සිහිනයක්ම එක රැයකින් නැවතුණා. ඒ ඔහුගේ පියාගේ ජීවිතයේ අනතුර හෙළු හදිසි අසනීප තත්වය නිසයි. දහසය හැවිරිදි සූර්යයට පොත් බෑග් එකයි නිල ඇඳුමයි ගලවලා තියන්න උනා. එදා ඉඳන් ඔහුගේ අලුත් යුනිෆෝම් එක උනේ කුලී වැඩපොලේ දූවිල්ලයි සිමෙන්ති ගඳයි. උදේ පාන්දර ඔහු නිවසින් පිටත් වෙද්දි අනික් ළමයි ටියුෂන් පන්තියට යනවා දැකලා හිත යටින් හඬා වැටුණු වාර අනන්තයි. ඔහු ගඩොල් ගොඩවල් ඇද්දා. පෝර ගෝණි ඉස්සුවා. එළවලු ලොරි වලට බර පෙටෙව්වා. හවස් වෙනකොට ඇඟේ පණ නැහැ. හැබැයි ඒ මහන්සියට වඩා අම්මගේ කඳුළු වියලීම ඔහුට ලොකුම සැනසීමක් වුණා. සූර්යා දැනගෙන හිටියා මේ දෛනික කුලී වැඩෙන් පවුලේ ණය කන්ද ගෙවන්න කවදාවත් බැරි බව. ඒ නිසා ඔහු තමන්ගේ අවසාන ඉලක්කය බවට පච්චර ගත්තේ කොරියානු සිහිනය. රෑට ගෙදර හැමෝම නිදාගත්තට පස්සේ ඔහු ලාම්පු එළියෙන් කොරියානු පොතක් විවෘත කළා. නින්ද ආවම සීතල වතුරෙන් මූණ හොදගෙන ආයෙත් පාගම් කළා. ඔහු මේ දුක් විඳින්නේ තම පවුලේ පරම්පරාවක දුප්පත්කම තමන්ගෙන්ම නතර කරන්නයි කියන දැඩි අදිෂ්ඨානය ඔහුට තිබුණා. මේ අරගලේ අතරේ සූර්යයට ආදරය කීප වතාවක් මුණ ගැහුණා. වීඩියෝස් බලන්න ලයික් කරලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. රේට සල්ලි කියන කටුක යථාර්ථය හැම විටම බාධකයක් වුණා. ඔහුට බැරි වුණා අනිත් තරුණයන් වගේ ඔවුන්ට ලස්සන තැහැගි අරන් දෙන්න, ඉහළ තැන්වලට එක්ක යන්න. ඔහු හම්බ කරපු හැම රුපියලක්ම වෙන්නුනේ නංගිලගේ අධ්‍යාපනයට. ඒ නිසා එකිනෙකා ඔහුගේ ජීවිතයෙන් ඔවුන් නික්ම ගියා. ඒ වෙලාවේ සූර්යයට දැනුනේ මුළු ලෝකයම ඔහුට විරුද්ධ වුණා වගේ හැඟීමක්. ඒත් ඒ අත්හැරීම තමයි සූර්යාගේ ජීවිතේ ලොකුම මොටිවේෂන් එක උනේ. ඔහු කඳුළු පිසදමලා තීරණය කළා මම සාර්ථක වෙනවා. මම මගේ ශක්තියෙන් නැගිටිනවා. ඒ වේදනාව ඔහුට බලයක් වුණා. කොරියානු විභාගයෙන් පළමු වතාවට අසමත් වූ විට ඔහුට දැනුනේ මුළු අහසම කඩා වැටුණු වගේ හැඟීමක්. ඒත් ඔහු තවත් මාස 6ක් දවල්ට කුලී වැඩපොලේ යකෙක් වගේ වැඩ කරලා රැට තවුසෙක් වගේ පාඩම් කළා. ඔහු මේ කැපවීමට අවසානයේදී ප්‍රතිඵල ලැබුණා. සූර්යා කොරියානු භාෂා විභාගයේ ඉහළින්ම සමත් වුණා. ඒ දවසේ සූර්යයට දැනුනේ තමන්ගේ උරහිස් වලින් මුළු බරකන්දක්ම පහළට වැටුණු වගේ හැඟීමක්. කොරියාවට ගිය සූර්යා තවදුරටත් කුලී වැඩකාරයෙක් නෙවෙයි. ඔහු තම ජීවිතේ අලුත් පිටුවක් පෙරළූ වගකීම් සහගත සේවකයෙක්. කොරියාවේ සීතල දරාගෙන ඔහු දවසට පැය 14ක් 16ක් වැඩ කළා. ඔහු අතර වැඩමුර ඕවර්ටයිම් අතපසු කළේ නැහැ. ඔහු සල්ලි වියදම් කළේ නැහැ. ඔහුගේ එකම අරමුණ උනේ ලංකාවට ඉවිත් ස්ථීර ව්‍යාපාරයක් ආරම්භ කරන එකයි. ඔහු සෑම මාසයකම ලංකාවට මුදල් ලෙවද්දී පවුලේ ණය පහව ගියා. අම්මයි තාත්තයි සෙනසුම් සුසුම් හෙළුවා. නංගිලගේ අධ්‍යාපනය සුරක්ෂිත වුණා. ඊට පස්සේ සූර්යා බැලුවේ ආයෝජනය දිහා. ඔහු ගමේ ඉඩම් කීපයක් මිලදී ගත්තා. ව්‍යාපාරික දැනුම ලබා ගත්තා. ඔහු සූදානම් වුණේ කොරියන් සල්ලි වලින් සදහැටම යැපෙන්වාට වඩා තමන්ගේම ව්‍යාපාරයක් පටන්ගෙන තව පිරිසකට රැකියා අවස්ථා ලබා දෙන්නයි. අද සූර්යා ලංකාවේ සාර්ථකම තරුණ ව්‍යාපාරිකයෙක්. ඔහු කුඩා කර්මාන්ත ශාලාවක් හිමි කරගෙන ඉන්නවා. ඔහු අද අම්මයි තාත්තයි ජීවිතේ වීරයා. ඔහු නිසා නංගිලා හොඳට ඉගෙනගෙන ඉහළ රැකියා කරනවා. දවසක් ඔහුට සල්ලි නැති නිසා දාලා ගිය තරුණියක් මුණ ගැහුණා. ඔහු ඒ තරුණිය දිහා බැලුවේ කිසිම කෝපයකින් තොරවයි. සූර්යා කෘතඥ වෙනවා ඔහු අතහැරලා ගිය එකට. මොකද ඒ අතහැරීම, ඒ වේදනාව තමයි ඔහුව මේ තරම් ශක්තිමත් කළේ. ඔබට අනිත් අයට වඩා වේගයෙන් දුවන්න, වඩා ශක්තිමත්ව නැගිටන්න ලැබුණු ලොකුම හේතුවයි. ඔබේ දහනිය තමයි ඔබේ ලොකුම ආයෝජනය. මේ අරගලෙන් කවදාවත් පසුබසින්න එපා.
තවත් වීඩියෝස් බලන්න ලයික් කරලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.